Welcome back to my YouTube channel. ඉතින් ළමයි මම බ්ලොග් එකක් කරන්න ආසාවෙන් ඉන්නවා. දැන් සෑහෙන කාලෙක ඉඳලා YouTube channel එකක් හදාගෙන ඉන්නවා ළමයි. ඇත්තටම මට මේ වීඩියෝ එකක් හදලා දාන්න confidence නැහැ. මම වැඩි edit කරන්න දන්නෙත් නැහැ. නැති හින්දා මට බයයි මිනිස්සුන්ගෙන් එන bad comments මොන වගේ වෙයිද කියලා. ඊට පස්සේ ළමයි මම හිතාගත්ත කමන්නේ මම අද කොහොම හරි එකක් දානවා කියලා. මේ ඕගන ළමයි ඊයේ මම අද තමයි වොයිස් කරන්නේ. හරිද? ඔය මම දැන් හවස නාලා මේ බුදු පහනව දෙන්න තමයි හදන්නේ. ඕකත් බුදුන් වහන්සේලා මම එහෙම රැට ඉව්ව ළමයි. ඊට පස්සේ රැට හැදුවේ කොස් හදලා සැමන් එකක් තමයි. ඔහොම තැම්බෙන්න තියලා ඕක මම තාලනවා ළමයි. තැම්බුණාට පස්සේ තැලුවහම මාර රසයි. ඊට පස්සේ කිරි ටිකක් දාලා ඒක චුට්ටක් හිඳින්න දීලා අබදෙල් දානවා. ළමයි කොස් එකට අබදෙල් දැම්මා කියන්නේ මාරම රසයි. ඊට පස්සේ ඕකත් මං දාලා චුට්ටක් කියලා ලිපේ දීලා ඔය මම සැමන් එකට ඕනෙම කපාගෙන මේ සැමන් එකට මම ඕනෝ තරලා දානවා තෙරට. ඒකට සුවඳක් වගේම රසකුත් එනවා. ඔහොම තෙල් ටිකක් දාලා ඔය ටික දාලා ළමයි මිරිස් කුඩුත් මම තේරෙටම තමයි දාන්නේ. මිරිස් කුඩුත් දාලා 3-5 ඔය නම් ළමයි රට 3-5 එකක් ඒක මාර රසයි. ඕක දාලා ඔයක මම හිඳෙන්න මොයනවා බොරට. ඊට පස්සේ මට ආයෙ නාලා දාඩියේ ළමයි මම ආයෙ වොෂ් එකක් දැම්මා. වොෂ් එකක් දාලා ළමයි ඊට පස්සේ මම ඔය රැට අඳින ඇඳුමත් ඇඳගෙන මේ දැන් අහන්න පාරට ඔච්චර ගානෝද කියලා. වැසින්න ළමයි මම කකුලේ ගාන්නේ මගේ කකුල් දෙක පැලිලා. ඇලර්ජි එක නම් ඕනේ ගාන්නේ. ඊට පස්සේ වැඩ ටිකක් තිබ්බා ළමයි ওই ටිකත් මම කරලා මේ මම දැන් ওই වෙලෙත් හිතනවා මම මේක දානවද එඩිට් කරනවද එඩිට් එක හරියයිද කියලා 10 පාරක් විතර හිත තමයි මම මේක මේ අතන මෙලෝඩි එකේ මම අතන වැඩ කරේ. ඊට පස්සේ ළමයි මම ජර්නල් ලියනවානේ. ඇත්තටම මේ මම වීඩියෝස් බලලා තමයි හදාගෙන තියෙන්නේ ආසයිතිලා. ඒකෙත් ළමයි මම අප්‍රේල් එක හැදුවට අප්‍රේල් එක කම්ප්ලීට් නෑ. ඊට පස්සේ මම හිතාගත්තා ඒක මම මේ මාසෙට ගන්නවා කියලා. මේ ඔයගේ වැඩි ට්‍රැකර්ස් නෑ ළමයි. ඉතින් මට කරන්න දෙයක් නෑ. මම දැන් මේ අවුරුද්දම ගෙදර ළමයි. ඒක නිසා මට වැඩි දේවල් නැතිනම් මම චුට්ටක් හදාගෙන ඉන්නවා. මේ ඇත්තටම ජර්නල් එකක් ලියන එක ෂෝක් වෙලාවකට අර දවස් අවසානයේ අපි කොච්චරක් දේවල් කරලාද කියලා හිතා ගන්න පුළුවන් ළමයි. අනික පොඩි නිදහසකුත් තියෙනවා ඒක ලියනකොට. මේ ලියනවා ඉතින් ළමයි. අනේ මේ වීඩියෝ එක නම් මට තේරෙන්නේ නැත්නම් මට වොයිස් කරන්න තේරෙන්නේ නැහැ. මේ කමන්නේ ළමයි මම පුළුවන් විදිහට දානවා. ඔකත් ලියලා වෙලෙලා මට බඩගින්නක් ආවා. ඊට පස්සේ මං කෑවරයට කාලා මේ ටිකක් වෙලා ඉඳලා මම ওই රැට මේ කහ එකක් බොනවා. ඒක තමයි හදාගන්නේ. අනේ ළමයි වීඩියෝ එක හොඳ නම් මට කමෙන්ට් එකක් දාන්න. කැතයි නම් ඒත් දාන්න හොඳේ. වැරදි නොකිය ඉන්නවා වැරදි කියන්න. ඉතින් thank you ළමයි.